සුබදවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ රෝහණ විජේවීර සහ ජේ.වී.පී උපත පිළිබඳවයි. ලාංකීය සාම්ප්‍රදායික දේශපාලන ගමන්මග වෙනස් කළ ක්‍රියාත්මක සංවිධානයක් ලෙස සැලකිය හැකි ජනතා විමුක්ති පෙරමුණේ උපත සිදු වූයේ 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින අක්මීමේදීය. ආරම්භයේ සිට මේ දක්වා ජේ.වී.පී කැරළි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව මගින් ඝාතනයට ලක් වූ කැරැල්ලිකරුවන්ගේ සංඛ්‍යාව 5000කට ආසන්නය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෝප ලා.ස.ස.ප පක්ෂ ඇතුළත් සමගි පෙරමුණ ආණ්ඩුව මගින් ප්‍රකාශ කළ තත්ත්ව අනුව ඝාතනයට ලක් වූ කැරැල්ලිකරුවන් සංඛ්‍යාව 1200කි. ජේ.වී.පී දෙවැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 අවසන් වූ අතර එහිදී ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම්ද ප්‍රධාන සංවිධානය සහ කැරැල්ලිකරුවන් මගින්ද ඝාතනයට ලක් වූ අතුරුදහන් වූ පිරිස මානව හිමිකම් සංවිධාන වාර්තාවලට අනුව 67652කි. රජයේ නිල නොවන වාර්තාවන්ට අනුව ඝාතනයට හෝ අතුරුදහන් වූ සංඛ්‍යාව 41813කි. කැරැලි දෙකකට නායකත්වය දුන් රෝහණ විජේවීරට 1971 අප්‍රේල් 5 වන විට වයස අවුරුදු 28කි. දෙවැනි කැරැල්ලේදී 1989 නොවැම්බර් 13 වන අලුයම 1:13ට ඝාතනය වන විට සයදරු පියෙකු වූ විජේවීර 46 වැනි දියේ පසුගිය. මෙම කැරැලි දෙකේදීම ඇතැම් නායකයෝ සිය වගකීම් බෑර හැරියද කැරැල්ලිකරුවෝ සත්‍ය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් සටන් කළහ. අනේක විධ දුක් පීඩාවන්ට මුහුණ දුන්හ. දඬුවම් ලැබූහ, දිවි පිදූහ. 60 දශකයේ මුල් භාගයේදී ලෝක වාමාංශික ව්‍යාපාරය තුළ හටගත් මහා කුණාටුව ලාංකීය වමේ ව්‍යාපාරය කෙරෙහිද ගැඹුරු බලපෑමක් ඇති කළේය. එය 1948 නිදහසින් පසු තරුණයින්ගේ දේශපාලන හැඩගැස්වීම මුළුමනින් කණපිට පෙරළීමට සමත් විය. සන්නද්ධ අරගලයකින් පවතින පාලන ක්‍රමය පෙරළා දැමීමට කැප වූ කොමියුනිස්ට් පක්ෂවලට චීනය නායකත්වය දුන් අතර පාර්ලිමේන්තුව තුළින් සමාජවාදය යෑමට යෝජනා කළ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට සෝවියට් සංගමය නායකත්වය දුන්නේය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ මෙම මතවාදී සහ දේශපාලන රේඛාව ඔස්සේ දෙපිළකට බෙදිණි. රාජ්‍ය බලය අල්ලා ගැනීම තවදුරටත් පමා වීම ඊමටකමක් ලෙස හැඳින්වූ මාවෝවාදී වූ පාර්ලිමේන්තු මාර්ගය සංශෝධිතවාදී යැයිද එහි නිලධාරීන්ගේ අපේක්ෂාවන් පාවාදීමක් යැයිද අවධාරණය කළහ. මේ අනතුරුව 1959 කියුබානු විප්ලවයේ ආස්වාදයේ ලතින් අමරිකානු, අප්‍රිකානු සහ ආසියානු රටවල ජනප්‍රිය වෙමින් පැවතිණි. මේ සඳහා සමාජ විමුක්තිය නිදා කර ගැනීමේ එකම මාර්ගය සන්නද්ධ අරගලය බව කොමියුනිස්ට් පක්ෂය රුසියානු සහ චීන සංගම් වලින් සිටි රැඩිකල්වාදී තරුණයින්ට ඒත්තු කිවේය. කොමියුනිස්ට් පක්ෂයේ නායක එම් සම්බදාසගේ පක්ෂය සහ සමාජවාදී සිහිනය යථාර්ථයක් කිරීම වෙනුවෙන් යොමී සිටියේය. තංගල්ලේ දිනිඳු පවුලක 1943 ජූන් 14 උපන් දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරකයෙකි. මව නැසිනෝනා වික්‍රම තනතොටය. තංගල්ලේ සිට මාතර කෝට්ටේගොඩ පදිංචියට පැමිණි විජේවීර කෝට්ටේගොඩ උඩගොඩ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා 1959 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් විය. පසුව කොමියුනිස්ට් පක්ෂයේ වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ අනුග්‍රහය මත ශිෂ්‍යත්වයක් ලැබ 1960 සැප්තැම්බර් 25 වන දින රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවියට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළත් විය. සරසවියේ 1961 නිවාඩු කාලයේ විජේවීර මෝල්ඩාවේ සහ ඩොරියා ප්‍රාන්තවලට ගොවීන් සමග එක් වී ගොවිපළවල්වල වැඩ කළේය. සෝවියට් චීන මතභේදයේදී විජේවීර චීන පිල්ට නැඹුරු විය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයද චීන රුසියා ගැටුමෙන් දෙකට වූ අතර ප්‍රේමලාල් කුමාරසිරි සහ ෂම්මුඛදාසන් ඇතුළු පිරිස චීන පිරිට නායකත්වය දුන්නේය. ශ්‍රී ලංකාවේ නිවාඩුවකට 1964 මාර්තු 24 වෙනිදා පැමිණි විජේවීර යළි රුසියාව බලා යාමට වීසා ඉල්ලුම් කළද කොමියුනිස්ට් පක්ෂය රුසියානු පිලේ බලපෑම් මත කොළඹ පිහිටි රුසියානු තානාධිපති කාර්යාලය වීසා ලබා දීම සිදු කළේ නැත. අනතුරුව විජේවීර පූර්ණකාලීනව දේශපාලනය වෙනුවෙන් කැපවිය. චීන පිලේ ධර්ම සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම ලේකම්වරයා වශයෙන් ඔහු පත් වූ අතර ඉන්දුනීසියානු සහ ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් අතර පැමිණි 1964 සහ 65 වසරවලදී එම කණ්ඩායමේ භාෂා පරිවර්තකයාද විය. ඒ වන විට ප්‍රේමලාල් කුමාරසිරි චීන පිල අතහැර ගොස් සිටි අතර ෂම්මුඛදාසන් තවදුරටත් නායකත්වය දුන්නේය. දකුණේ දොඩන්දුවේ පැවති චීන පිලේ 1964 සමුළුව සාර්ථක කර ගැනීමටද විජේවීර උර දුන්නේය. ජේ.වී.පී. උපත ලත් අක්මීවන සාකච්ඡාව 1965 මැයි 14 කරුණාරත්නගේ නිවසේ දෙදිනක් පැවති අතර එයට විජේවීරගේ නායකත්වයෙන් 11 දෙනෙක් සහභාගී විය. ඔවුන් නම් විදුහල්පතිවරයෙකු වූ හික්කඩුවේ විධාන හෙවත් සනත් බොරලුකැටිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව් කරුණාරත්න, මහබෝලේ එම් මිල්ටන් ප්‍රනාන්දු, සදොස කාර්මික අංශයේ ටී.බී. වෝල්ටන්, රුවන්වැල්ලේ විල්සන් දැදිගම, ලංගම රේදරගල වශයෙන් සේවය කළ තිස්සමාරාමේ සිරිපාල, අබේගුණවර්ධන, ඩබ්ලිව්.ටී. අමරතුංග, පානදුරේ ටී.බී.සී. ප්‍රනාන්දු, නාවික හමුදාවේ එච්.එම්. තිලකරත්න, කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය. ආරම්භක සාමාජිකයන් වූ පානදුරේ ටී.බී.සී. ප්‍රනාන්දු අල්ලපු ගෙදර තරුණියට ලිපිනයක් දීම නිසා ඔහු කපා හැරියේය. කොළඹ සරසවි සිසුන් දෙවුන්දර මුතුමාලය තදින් දුම්පන්නේ හේතුවෙන් මත්පැන් සහ දුම්වැඩි පානයෙන් වැළකී සිටීමේ පක්ෂය කොන්දේසිවලට එකඟ නොවීම නිසා සාකච්ඡාවල දෙවැනි දිනයේ උදෑසනම ගෞරවාන්විතව සමුගෙන පිටව ගියේය. පසු කාලයක ජේ.වී.පී. දෙවැනි නායකයා වූ සනත් 1971 අප්‍රේල් කැලණි සමයේදී යට්ටපාත හරහා නෙළුවකන්ද අසලින් සිංහරාජයට පලා යාමේදී වටුවංගලදී අල්ලාගෙන උඩුගම පොලිසියට බාර දෙන ලදී. පසුව සනත්ව ඔහුටම කියා වලක් කපාගෙන වෙඩි තබා මරා එම වලටම දමූ බව කියති. මාබොලේ මිල්ටන් 1971 අප්‍රේල් 5 වන දින කඩවත පොලිසියට බාර දීමෙන් මිය ගියේය. නාවික හමුදාවේ තිලකරත්න 1971 අප්‍රේල් 5 වනදා රාත්‍රී නාවික හමුදා කඳවුරෙන් ප්‍රහාරය සඳහා පැමිණීමේදී වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරම්භක සාමාජිකයන් 11 දෙනාගෙන් ඉතිරි වූ තවත් අයෙකු කරුණාරත්න අප්‍රේල් කැරැල්ලෙන් පසු රත්නපුරේ තිරිවානාකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වසර 8කට සිර දඬුවමකින් පසු නිදහස ලැබීය. චීන පිලේ ප්‍රාදේශීය නායකයින් වූ පියතිලක සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල විජේවීර සමග එක්වන්නේ 1965 අවසානයේදීය. අක්මීමනදී යළි 1966 මැයි 1 වෙනිදා රැස්වීම ප්‍රගති සමාලෝචනයක් කර එහිදී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලදී. එයට ලොකු අතුල සහ විමල ගුණය අලුතෙන් එක් වී තිබුණු අතර විජේවීර ගැමි ගොවි සහ කම්කරු ජනතාවට දේශපාලනික වශයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලේ සංවිධානක ලේකම් ලෙස පත්විය. එම කිරින්ද ගොවිපළ කිරින්ද රජමහා විහාරයේ සිට සතපුම් භාගයක් පමණ දුරින් පිහිටා තිබූ අතර ජේ.වී.පී. වෙනුවෙන් ආරම්භ කළේ එතරින් අවි ආයුධ ගෙන ඒමේ පහසුව තකාය. තිස්සමහාරාමේ බස් නැවතුම් පොලේ බෙනට් මුදලාලි එය සම්බන්ධීකරණය කළේය. නව පක්ෂය බිහි කිරීම සඳහා විජේවීර සහ කණ්ඩායම ගිරියාපත්තුවේ ගොවීන් සමග දුෂ්කර ජීවිතයක් ගෙන ගියේය. පක්ෂයේ කටයුතු වලට මුදල් සෙවීම සඳහා තිස්සමහාරාම බස් නැවතුම් පොලේ මුට්ටකර ගැසීම, කතරගම උත්සව කාලයේදී සහ පොසොන් උත්සවවලදී මිහින්තලයේදී කඩ දැමීම පවා විජේවීර ඇතුළු පිරිස විසින් සිදු කරන ලදී. පක්ෂයට මුදල් ලබා ගැනීම සඳහා සහ ආරක්ෂාකාරී ස්ථාන වශයෙන්
1966 කාලේ තවත් ගොවිපළවල් කිහිපයක් මිහින්තලයේ කල්කුලමේදී සහ පොළොන්නරුවේ ආරම්භ කරන ලදී. සනත් විසින් සූදානම් කළ ස්ථානයක් වූ අනුරාධපුර කැලැත්තෑවේදී 1967 දෙසැම්බර් මත ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙදිනක සාකච්ඡාවක් පවත්වන ලදී. මේදී ව්‍යාපාර නිර්ධන පන්තියේ මාක්ස්වාදී විප්ලවකාරී දේශපාලන පක්ෂයක් බවට පත්කළ යුතුයදැයි තීරණය විය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ජේ.වී.පී ජනප්‍රිය පන්ති 5ක් මගින් දේශපාලන අධ්‍යාපනය ලබා දුන් අතර සාමාජිකයන් ශීඝ්‍ර වශයෙන් බදවා ගන්නා ලදී. එම පන්ති අතර ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාර සහ ලංකාවේ විප්ලවය ගත යුතු මග යනුවෙන් දේශන ඇතුළත් විය. පන්ති 5ට අමතරව ආයුධ පුහුණුවද ඇතුළත් අධ්‍යාපන කඳවුරක් සමාජිකයින් 30 දෙනෙක් සමග අක්මීමනදී ප්‍රථම වරට ආරම්භ වූයේ 1968 දීය. පසුව එය රට පුරා පැවැත්විය. විජේවීර විසින් 1966-69 කාල තුලදී වැඩබිම් 80කදී දේශපාලන පන්ති පවත්වන ලදී. වසර 1969 අවසාන වන විට ජේ.වී.පීට සමාජිකයින් සහ හිතවතුන් 3000ක පමණ පිරිසක් එකතු කර ගැනීමට හැකි විය. කියුබානු විප්ලවය 1967 දෙසැම්බර් සිදු වූ අතර චේ ගුවෙරා 1967 දී ඔක්තෝබර් 8 වනදා බොලිවියාවේදී ඝාතනයට ලක් වූයේ ඒ අතරතුරදීය. මෙම අධ්‍යාපන කඳවුර නිසා ජේ.වී.පී සමාජිකයින් තුළ දැවැන්ත පිබිදීමක් ඇති විය. එමගින් අග්‍රීයව සිටි තරුණ පරපුර සියලු කුලෑටිකයන් පසට කළා කඩියම්මෙන් ක්‍රියාකාරී විය. ජේ.වී.පී ප්‍රථම වතාවට මධ්‍යම කාරක සභාවක් පත් වූයේ 1969 මාර්තු මාසයේදීය. ඒ ප්‍රථම රැස්වීම 1969 අප්‍රේල් මාසයේදී මඩම්පැල්ලේ ජේ.පී.පී ධනපාලගේ නිවසේදීද, දෙවැන්න සැප්තැම්බර් මාස මාතර ඌරුබොක්කේදීද, තෙවැන්න දෙසැම්බර් මාසදී දෙවුන්දොර සිරිපාලගේ නෑගෙදරකදී පැවැත්විණි. දේශපාලන මණ්ඩලය 12 දෙනෙකි. ඉහළම නායකයින් 4 දෙනා අතරට විජේවීරට අමතරව සනත් බෝරලුකැටිය හෙවත් විජේසේන විතාන, කරුණාතිලක හෙවත් ඩබ්ලිව්.ටී. කරුණාරත්න, ලොකු අතුල හෙවත් නිවලසිරි ජයසිංහ විය. මධ්‍යම කාරක සභාව 21ක් විය. ජේ.වී.පීට බාධා කරන අභ්‍යන්තර බෙදීම් හෙවත් කල්ලිවාදයේ උපත සිදු වූයේ 1969 වන විට ජේ.වී.පී තුළ සිටි ධර්මසේකර කණ්ඩායමිනි. අප්‍රේල් කැරැල්ලට පෙර ඩී.ඒ. ගුණසේකර හෙවත් කෝට්ටේ කණ්ඩායම සරත් විජේසිංහගේ පේරාදෙණි කණ්ඩායම වශයෙන් කණ්ඩායම් තුනක් විය. මෙන් ජේ.වී.පීට වැඩිම හානියක් සිදු කළ බවට විජේවීර පැවසූ කණ්ඩායම වූයේ කළුතර ධර්මසේකර කණ්ඩායමයි. මාඕවාදී තරුණ පෙරමුණ සහ මාතෘභූමි ආරක්ෂක සංගමය නමින් ඔවුන් පෙනී සිටියහ. එමෙන්ම වියට්නාම යුද්ධයට විරෝධය පළ කිරීම සඳහා කියමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාධිපති කාර්යාලයට 1971 මාර්තු 6 වන දින දහවල් 11:45ට ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තලහිටිය කරුණාරත්න ඝාතනයට ලක් කරන ලදී. මේ සම්බන්ධයෙන් ජී.අයි.ඩී. ධර්මසේකර, දයාපාල තීරණාගම, දේශබන්දු සූර්යවේල, ලාල් පරාක්‍රම, රුවන් පතිරණ, ප්‍රේමදාස කුලතුංග යන අයට එරෙහිව නඩු පැවරුවද ඇසින් දුටුව සාක්ෂි නොමැති නිසා පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ යන නම ප්‍රසිද්ධියේ ජනතාව අතර නිල වශයෙන් භාවිතයට ගැනුණේ 1970 ජූන් මාස අවසානයේ විජේවීරගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල මැගසින් පාරේ පිහිටි නාගරික ප්‍රජා මණ්ඩලයේ පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවකදීය. විජේවීරගේ අදහසක් අනුව ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදූ වියට්නාමයේ ජනතා විමුක්ති හමුදාව යන නමේ අවකාශයෙන් ජනතා විමුක්ති පෙරමුණ නම ස්ථාපිත විය. විජේවීරගේ අදහසක් අනුව ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදූ වියට්නාමයේ ජනතා විමුක්ති හමුදාව යන නමේ ආභාෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ නම ස්ථාපිත විය. හම්බන්තොට දුර්ගමුවේදී 1970 මැයි 12 වන විජේවීර අත්අඩංගුවට ගත් අතර ජූනි 9 නුවරඑළිය උසාවියේදී අපමත නිදහස් කරනු ලදී. විජේවීර ප්‍රථම වරට කලඑළි බැස් වූ පෝස්ටර් ව්‍යාපාරය රට පුරා සිදු වූයේ ඒ සමගය. නිදහසින් පසු ජූනි 14
විදුදය සරසවියේදී CIA කාර්යෝ නමින් දේශනයක් කළ ඔහු හයිඩ් පිටියේ මංගල රැළිය පවත්වන ලදී. මාස 6ක් තුළදී ස්ථාන 12කදී ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන ලදී. ජනතා විමුක්ති මධ්‍යම පුවත්පත් ලෙසද, කම්කරුවන් සඳහා රතු ලංකා ලෙසද, ශිෂ්‍යයන් සඳහා රතු බලයද, ළමයින් සඳහා රතු කැකුළුද, දේශප්‍රේමී නමින්ද පුවත්පත් පළ කරන ලදී. කැරැල්ලේ නායක රෝහණ විජේවීර 1971 මාර්තු 13 වෙනිදා පස්වරුවේදී අම්පාරයේදී අත්අඩංගුවට කරනු ලැබීය. ඔහු සමගින් අත්අඩංගුවටගත් JVP නායකයින් සහ ක්‍රියාකාරීන් අතර කෙළි සේනානායක නිශ්ශංක ප්‍රේමරත්න, ලාල් සෝමසිරි සහ ඇල්පිටියේ ප්‍රේමතිලකද විය. තවත් මේ වීඩියෝ ලැබීමට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් හම්බෙමු.